මේ ගෙදර තව මිනිහෙම ගත්තේවත් නැහැ. හම්බුන ගේ යට වෙලා මෙතන මේ දිගේ ගේ යට වෙලා තියෙනවා. ගේ උඩට පස්සේ. මේ පෙන්නන හරියනේ. ඔව් මේ පෙන්නන හරියදී දැන් මේ ගේ අතුලේ ගේ යට වෙලා ඉන්නවද නැද්ද? එතන කී දෙනෙක් හිටියද? මෙතන 3 දෙනෙක් හිටියා මේ ගෙදර. මේ ගෙදර. ආපු තැන? දැන් මෙතන ඔබතුමාලාට මතකයි අපි ඉස්සරම නාය ගිය තැනට ගියා උඩහ. ඒ නාය කෙලින්ම ආවනම් ඔය පන්සල හරහා යන්නේ නාය. මෙතනින් මේ ගේට් කඩාගෙන මේ ගෙවල් ටික කඩාගෙන මේ නාය මේ පැත්තට හැරුණා. අරහෙන් ආපු නාය කෙලින් යන්නේ නැතුව ඔතන මේ පැත්තට හැරුණා. මෙතන තිබ්බේ ගෙවල් ටික මේ තියෙන අපේ මාදිනේ ડોක්ටර් මහත්තයාගේ ගෙදර එහා පැත්තේ ඉන්න විදුලි බල මණ්ඩලයේ අපේ වැඩ කරන මහත්තයා එතනින් එහා ගෙවල් මේ ගේ පුදුම විදිහට බේරුණා. ඔක්කොම ගියා ගේ බේරුණා. මහත්තයා ડોක්ටර් මහත්තයාගේ වාහනේත් එක්කම බේරුණා. පවුලේ ඔක්කොම බේරුණා. මේ මෙතන තියෙන අපේ ඉස්කෝලේ මහත්තයා ජයතුංග මහත්තයාගේ ගෙදර ඒ ගෙදර ගාවින් අනිත් පැත්තට හැරුණා. මෙතන ගෙවල් කීපයක් ගිහිලා තියෙනවා මන්නේ. මේ ගෙදර තව මිනිහෙම ගත්තේවත් නැහැ. හම්බුන ගේ යට වෙලා මෙතන මේ දිගේ ගේ යට වෙලා තියෙනවා. ගේ උඩට පස්සේ. මේ පෙන්නන හරියනේ. ඔව් මේ පෙන්නන හරියදී දැන් මේ ගේ අතුලේ ගේ යට වෙලා ඉන්නවද නැද්ද? එතන කී දෙනෙක් හිටියද? මෙතන 3 දෙනෙක් හිටියා මේ ගෙදර. මේ ගෙදර. එහා ගෙදර 3 දෙනෙක් 3 දෙනාගෙන් දෙන්නේ බේරුණා. 3 දෙනෙක් බේරුණා 3 දෙනෙක් ගියා. මේ නිල් පාට වෙලා හැමදේ මෙතන ඉතර අර පරීක්ෂණ කරන්න එනකොට කිව්වා මෙතන මොනවා මේ ගෙවල් ටික දැන් ඉන්න බෑනේ අර ගෙවල් අර හිටියේ මේ වගේ ඉන්නේ මේ ඔක්කොම බලන්න මේ නාය හැරිච්ච හැටි අපේ මහත් මේක කරලා දින අපේ මේ මෙතන මේ අඩි කීයක් විතර හැරිලාද හැමදේම සාමාන්‍ය නෑ අඩි 200ක් විතර හැරිලා ගිහිල්ලා තියෙනවා මේ ගලින් හින්දා බෙල්ල ඔතන සම්පූර්ණ පාර රම්බඩගම පන්සල ගාව ඉතින් පාර මේ හැරිච්ච හැටිනේ පුදුම මේ ගලාගෙන යන්නේ නැතුව මේ ගස් ටිකේ හින්දා බේරුණා. පුණ්‍ය බලයකට බේරෙන හැමතුනේ මේක හරුණා නම් පන්සලත් එක්ක පන්සලයි ගමේ සියලුම දේ යන. ඒක මිනිස්සුන් මහ පුදුම මේ මෙතන මේක හැරුණේ කොහොමද කියලා මේ ආකුණායි කෙලින්ම නොගියයි. මෙතන හැරුණේ කොහොමද? මෙතන මේ නාය ඇවිල්ලා අතරම යන්න තිබ්බේ හැමතුනේ මෙහෙන් යන්න තිබ්බේ. ඔව් එහා පැත්තෙන් ඔය පල්ලම යන්න තිබ්බේ. ඔව් අර පැත්තෙන් යන්න තිබ්බේ. ඉතින් මෙතන බේරුණා. අපිට ඔය ටික උඩට ගියාම හැරිලා තියෙන හැටි පල්ලම පේනවා. මේ මෙතන මේ අපේ අමුතුනේ පරිස්සමෙන් අපේ අමුතුනේ නෑ අපිට කණ්ඩ දුන්න 10 කින් අපේ යට යනවා නේද